කෙනෙක් වැඩිහිටි කෙනෙක් බාලමහලු තරුණ ඕන කෙනෙක් එයාගේ වේට් මැනේජ්මන්ට් එකට ශරීරයේ හැඩය තියාගන්න වැඩි බර අඩු කරගන්න හෝ අඩු බර වැඩි කරගන්න හෝ වෙනි ඕනෑම දෙයකට පුහුණු වීම කරනකොට ශාරීරික යෝග්‍යතා අභ්‍යාස කරනකොට අපිට නිකම් වැකුම් එක්ක ඕන විදිහට හිතෙන විදිහට වෙලාව තියෙන විදිහට මේ එහෙම මේ අපිට ඕන විදිහට එහෙම කරන්න බෑ. කරන්න පුළුවන්, බැරිකමක් නැහැ. කරන්න පුළුවන්, තහනමක් නැහැ, බැරිකමක් නැහැ. හැබැයි ප්‍රතිඵල ගන්න බෑ. ප්‍රතිඵල ගන්න බෑ. හැමදාම එකම මට්ටමක තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලමු මේ මොනවද පුහුණු මූලධර්ම කියන්නේ සහ පුහුණු මූලධර්ම වලට අනුකූලව කොහොමද පුහුණු වෙන්නේ කියන එක. ශරීරයේ සියලුම මේ සෛල වලින් පටන් ගත්තාම ශරීරයේ සෛල, පටක, පද්ධති කියන සියලුම දේවල් ක්‍රමානුකූලව හැඩ ගැහෙනවා. මෙන්න මෙහෙම හැඩ ගැහෙන්න දැන් කවදාවත් ව්‍යායාම කරපු නැති කෙනෙක් ව්‍යායාම කරන්න පටන් ගත්තොත් පොඩි ළමයෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් කවුරු වුණත් හරිද? ව්‍යායාම කරන්න පටන් ගත්තාම පළවෙනි මාස එකහමාර දෙක ගත වෙන්නේ ඒ පුද්ගලයා කරන කියන දේවල් වලට අනුව ගත වෙන්නේ එයාගේ ශරීරයේ මෙන්න මේ කායික ව්‍යවච්ඡේදමය ඇනටොමිකල් හරි ඇනටොමිකල් ඇඩ්ජස්ට්මන්ට්ස් වලට ඇඩැප්ටේෂන්ස් වලට අපි ඒකට කියනවා AAT කියලා. AAT ඇනටොමිකල් ඇඩැප්ටේෂන් ට්‍රේනින්. කායික ව්‍යවච්ඡේදනමය හැඩගැසීම. එහෙනම් මේ ශරීරයේ සෛල සහ පටක අදාළ නිශ්චිත ඉලක්කය ජයග්‍රහණය කිරීම සඳහා අදාළ කෙනාගේ කාර්ය සාධන මට්ටම ඉටු කර ගැනීම සඳහා ක්‍රමානුකූලව හැඩගැස්වීම තමයි පුහුණුවෙන් කරන්නේ. එහෙනම් මේ පුහුණුව විද්‍යාත්මකව පුහුණු මූලධර්ම වලට අනුකූලව කළ යුතුයි. එහෙම පුහුණු මූලධර්ම වලට අනුකූලව කරාම තමයි ඒ අදාළ මට්ටමට ශරීරයේ හැඩගැසීම සිද්ධ වෙන්නේ. අන්නේ ශරීරයේ සමස්තයක් විදිහට ශරීරයේ පටක සහ පද්ධතිවල ටිෂුස් ඇන්ඩ් සිස්ටම්ස් වල සිද්ධ වෙන ඒ පරිවර්තනය වෙනස්කම ඇඩැප්ටේෂන් එක හැඩගැසීම නිසා තමයි කෙනෙකුට මීටර් 100ක් තප්පර 9.56කින් දුවන්න පුළුවන් වෙන්නේ. කිලෝමීටර් 42.7ක් පැය 2 විනාඩි 15කින් විතර දුවන්න පුළුවන් වෙන්නේ. බයිසිකල් එකක් කරන් කිලෝමීටර් 300ක් 400ක් එක දිගට පදින්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? මහා මුහුදේ කිලෝමීටර් 4ක් 5ක් පීනගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලි නේද? කිලෝ 100ක් 200ක් 300ක් ඔසවන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම ශරීරයේ පද්ධතිවල සිද්ධ වෙන හැඩගැසීම නිසා. නේද? එතකොට දැන් අපි දකිනවා ක්‍රීඩිකාව බර ඔසවන ක්‍රීඩා දැන් අපේ කණ්ඩායමක් ගියා කොමන්වෙල්ත් weight lift මේ power lifting වලට. ඉතින් ගිහිල්ලා ඒගොල්ලෝ තරඟ වදිනවා අපි දැක්කා කිලෝ 200 300 ලොකු බරවල් උස්සනවා. ඉතින් ඒගොල්ලෝ අවුරුදු කීයක් ට්‍රේනින් කරලාද? ඉතින් ඒ කොච්චර කෙටි කාලයක් ගියත් ලොකු කාලයක් ගියත් අපිට පුහුණු මූලධර්ම වලට අනුකූලව තමයි පුහුණු වීම කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඊළඟදී overload principle, progressive increment of effort of your workload. Fitness can only be improved by training more than you normally do. You must work hard. To increase strength and endurance, you need to add new resistance or time or intensity to your efforts. This principle works in concert with progression. To run a 10-kilometer race, athletes need to build up distance over repeated sessions in a reasonable manner in order to improve muscle adaptation as well as improve soft tissue strength and resiliency. Any demanding exercise attempt too soon risk injury. The same principle holds true for strength and power exercises. එතකොට සමස්තයක් විදියට ගත්තහම ෆිසිකල් ෆිට්නස් ට්‍රේනින් වලදී මේ අපි කතා කරන ඒවත් එක්ක මේ ඕවර්ලෝඩ් ප්‍රින්සිපල් අධිභාර පුහුණු මූලධර්මය කියන එක අතිශයින්ම වැදගත්. මොකද අපි මුලින්ම කතා කරා මේ පුහුණු මූලධර්ම ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රමානුකූලව ශරීරයේ තියෙන සෛල පටක සහ පද්ධති වල ක්‍රමානුකූල හැඩගැසීමක් අපේ ඉලක්කය සඳහා ගමන් කරන්න. හරි. එහෙමනම් ඒ පටකවල සිද්ධ වෙන හැඩගැසීම සිද්ධ වෙන්න නම් මේ පද්ධති මේ පටක මේ සෛලවලට ලැබෙන ප්‍රතිරෝධය තීව්‍රතාවය හැමදාම ස්ටෙප් බයි ස්ටෙප් වැඩි වෙන්න ඕන. එතකොට ඒක සම්බන්ධයි ප්‍රෝග්‍රෙෂන් කියන එකට. එතකොට මෙතන ඕවර්ලෝඩ් කරන්න අධිභාරයට ලක් කරන්නේ කුමක්ද? මොකද්ද ඔය ඕවර්ලෝඩ් කරන්නේ?
ඕවර්ලෝඩ් කරන්න ඉන්ටෙන්සිටි එක තීව්‍රතාවය. පැහැදිලිනේ? රෙපිටිෂන් 8ක් කරා නම් ඊළඟ පාර 10ක්, ඊළඟ පාර 12ක්. සෙට්ස් 2ක් කරා නම් ඊළඟ පාර සෙට්ස් 3ක්, 4ක්, 5ක්. ව්‍යායාම 5කින් නම් පටන් ගත්තේ ව්‍යායාම 6ක්, 7ක්, 8ක්, 9ක්, 10ක්. හරි. ඔයා ටෙම්පෝ එක ටිකක් ස්පීඩ් මීඩියම් ලෙවල් එකේ ස්පීඩ් එකකින් නම් ව්‍යායාම කරේ ස්ලෝ ඩවුන් කරනවා. දැන් අපි කිසිම දෙයක් වෙනස් කරන්නේ නැතුව ව්‍යායාමය කරන වේගය අඩු කරාම මාංශ පේශීන් වලට දැනෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා. කරන කට්ටිය දන්නවනේ නේද? ගොඩක් විස්තර කරන්න ඕන අපි ටිකක් වේගෙන් බයිසෙප් කර්ල් එකක් කරනවා වෙන්න පුළුවන්. ඒ කරපු වේට් එකෙන්ම ඒ රිපිටිෂන්ස් ගන්නම අපි ටිකක් හිමීට කරනවා ස්ලෝ ටෙම්පෝ එකකින් කරනවා. එතකොට මසල් එකට එන මසල්ස් වලට පේශී වලට දැනෙන තීව්‍රතාවය ප්‍රතිරෝධය වැඩි. ඒ නිසා කුමන හෝ විචල්‍යයක් පාවිච්චි කරලා ප්‍රතිරෝධය වැඩි කරමින් අපේ පද්ධති අපේ සිස්ටම්ස් අධිභාරයට ලක් කරන්න ඕන. ඕවර්ලෝඩ් කරන්න ඕන. ස්පෙෂලි ඔයාගේ ස්කෙලිටල් සිස්ටම් එක අස්ථි පද්ධතියට ලොකු බරක් වැටුණොත් තමයි ඒ අස්ථි පද්ධතියට ලොකු බරක් දැනුණොත් තමයි මොලෙන් සංඥා නිකුත් කරන්නේ අස්ථි පද්ධතියට දැන් වැඩිපුර කැල්සියම් සෝල්ට්ස් අවශෝෂණය කරන්න. බෝන් මිනරල් ඩෙන්සිටි එක වැඩි කරන්න. හරිද? කැල්සියම් පොටෑසියම් ආදී khනිජ ලවණ අවශෝෂණය අස්ථි පද්ධතියට වැඩි කරලා අස්ථි ඝනත්වය වැඩි කරගන්න. සම්බන්ධක පටකවලට අලුතෙන් කොලජන් ෆයිබර්ස් එකතු කරලා සම්බන්ධක පටක ශක්තිමත් කරන්න කියලා පණිවිඩ එන්නේ. ඒ නිසා තමයි ස්ට්‍රෙන්ත් එක හදන ක්‍රීඩකයෙක් පුද්ගලයෙක් නම් ස්කොට් ඩෙඩ්ලිෆ්ට් වගේ ව්‍යායාම හරි වැදගත්. හරි. ඒතකොට මුළු ඇඟටම විශාල ප්‍රතිරෝධයක් ලැබෙනවා ස්කොට්ස් වගේ කරද්දී. එහෙනම් ඒකෙන් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න පුළුවන් බොහොම ලේසියෙන්. අනිත් ඔය සිංගල් ජොයින්ට් එක්සර්සයිසස් කරනවට වඩා කොම්පවුන්ඩ් එක්සර්සයිසස් වල තියෙන වාසිය. ඒ නිසා මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් ක්‍රමානුකූලව අධිභාරය වැඩි කරන්න ඕන. ක්‍රමානුකූලව වැඩි වන ආකාරයේ තීව්‍රතාවයක් සහිතව පුහුණු වීම කිරීම. මම ආයෙත් කියන්න ක්‍රමානුකූලව තීව්‍රතාවය වැඩි වන ආකාරයේ පුහුණුවක් කරන්න ඕන. එහෙම නැත්නම් ඕවර්ලෝඩ් එකක් වෙන්නේ නැහැ. ඕවර්ලෝඩ් එකක් වෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා මේ ශරීරය කියලා කියන්නේ ඇඩැප්ටිව් ඕගනිසම් එකක්. හැඩ ගැහෙනවා ශරීරය. අනුවර්තනය වෙනවා. ඉතින් ඒ නිසා මේ පුහුණුවේදී ප්‍රතිඵලයක් ලබා ගන්න නම් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් ප්‍රින්සිපල් එක යටතේ ට්‍රේනින් කරන්න වෙනවා. ඒක හරිම වැදගත්. This is the foundation principle behind all training programs. If an individual wants to improve their fitness or performance, they must exercise at an intensity greater than his or her existing capacity. දැනට තියෙන තත්ත්වයට වඩා වැඩිපුර තීව්‍රතාවයකින් කළ යුතුමයි. If the training load exceeds the load to which the body is accustomed, the body will adapt and make improvements. එතකොට ඔයා තීව්‍රතාවය ලෝඩ් එක වෙනස් කරේ නැත්නම් පවතින මට්ටමට වඩා එහෙනම් මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඔයාගේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. වෙනසක් අත්දකින්න හම්බෙන්නේ නැහැ. හරි? ඉතින් හැමදාම එකම මට්ටමක පවතියි.